අපි රූපයක් දිහා බලනකොට ඒ රූපය අපට ආකර්ෂණය වෙනවා. කියන්නේ අපට ඒ රූපේ දැක්කහම ඒ රූපේ සමග බැඳෙනවා. ඒ රූපයත් අපිත් එක්ක හරි ලෙන්ගතුව බැඳෙනවා. නමුත් මේක අපි මේ දැක්ක රූපය සමග අපි කතා කරලවත් නෙවෙයි. නමුත් ඒ රූපය අපිත් එක්ක බන්ධනය වෙනවා. මේ රූපය සමග අප බන්ධනය වෙනවා. අපි යම් ශබ්දයක් අහනවාද ඒ ශබ්දය සමග අපි බන්ධනය වෙනවා. ඒ බන්ධනය වෙන ඒ ශබ්දෙත් අපත් සමගම කනත් එක්කම මිහිරියාවත් සමගම බන්ධනය වෙනවා. නාසයත් නහය වෙලා ගන්නවා. ඒ සුවඳින් සුවඳ වෙලා ගන්නකොට නාසයත් ඒකම ඒ ගඳ සුවඳ වෙලා ගන්නවා. ඉතින් දෙන්න අතර සම්බන්ධතාවයක් මෙතන ගොඩ නැගෙනවා. දිවත් රසය සමග සංසන්දනය වෙමින් සංසර්ගයේ දෙමින් බැඳෙනවා. රසයත් සංසර්ගයට යෙදෙන්න සූදානමින් ඒ රසයත් ඒ රසය සමග දිවත් සමග සංසර්ගයේ යෙදෙනවා. ඉතින් එකතු වෙනවා. බැඳෙනවා. ඊළඟට ශරීරයේ ස්පර්ශයත් සමග බැඳෙනවා. එකතු වෙනවා. ස්පර්ශයත් ශරීරයත් සමග එකතු වෙනවා. දෙන්න අතර බන්ධනයක් ඇති වෙනවා. මනස තුළ එන අරමුණු සමග සිත සම්බන්ධ වෙමින් අරමුණු එක්ක එකතු වෙනවා. අරමුණු සිත සමගම බන්ධනය වෙනවා. ඉතින් මේ රූපය තිබෙන්නේ චිත්තක්ෂණ 17යි. චිත්තක්ෂණ 17කින් මේ දකින රූපේ වෙනස් වෙලා යනවා. හිතට පවතින චිත්තක්ෂණ 1යි. එතකොට ඊටාම සුළු ආයු කාලයක් තුළ ඇති වෙන බන්ධනයේට අහු වෙනකොට ඒ අහුවීම තුළින් ඇති වෙන බන්ධනේ ඊටාම දරුණුයි බව අප හොඳින් දන්නවා. අපට හොඳට අවබෝධයි. මොකද අපේ ලේ ධාතුව වෙනස් වෙනවා. ඊළඟට අපේ ශරීරයේ එක්ක ඝන වෙනවා, එක්ක සැහැල්ලු වෙනවා. තෙරපෙනවා. මනස තෙරපෙනවා. මේ හැම දෙයකටම ලොකු බලපෑමක් සිද්ධ වෙනවා රූපේ. ඒ තුලින් එන සිතුවිලි Tamanට බොහෝම දුක් සහගත බවට පත් වෙනවා. අපිට කරදර ඇති වෙනකොටත් ඒ කරදර ඔස්සේ එන සිතුවිලි අපිට අපි කියපු වචනය සමහරවිට හෙට දිනේදී ලොකු ප්‍රශ්නයක්කට ගොඩ නැගෙනවා. ඒ නැගෙච්ච ප්‍රශ්නයට අපිටම පිළිතුරු දෙන්න සිද්ධ වෙනවා. සමහරවිට පිළිතුරු දෙන්න අපි බයෙන් ඉන්නවා. තැති ගැනීමෙන් ඉන්නවා. ලොමු දෙහැ ගැනීමෙන් ඉන්නවා. කොහොමද මේකට මුහුණ දෙන්නේ කියලා. තමන්ගේ අතින්ම කියවිච්ච වචනේට ඉතින් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් බලන්න මේ චිත්තක්ෂණය කීපයකින් නැති වෙන්න තියෙන රූපේ නොදක විදින දුක. නමුත් ඒකෙන් චිත්තක්ෂණ කීපයකින් මේක ඉවර වෙලා යනවා කියන එක දැක්ක කෙනා අර දුකෙන් පෙළෙන ඉන්නස් අය ගැන සංවේගයටපත් වෙනවා. මේ රූපේ නිසා මොනතරම් දුකක් විඳිනවද කියලා.
මොනතරම් පීඩනයකට පත් වෙනවද කියලා ධර්ම සංවේගයක් ඇති වෙනවා. අන්න ඒ දිහා බලන්නේ මහා තු කරුණා මෛත්‍රිය. ඉතින් එයාට මුළු ලෝකයේ කෙරෙහිම එකම සමානවම මෛත්‍රිය කරුණාවක් ඇති වෙනවා. ඒක කිසි කෙනෙකුට කියලා වෙනසක් නැහැ. ඒකයි මේකේ පුදුමතාවය. ඇයි ඒකට හේතුව මේක චිත්තසන කීපයක් තුල ඉවරන ධර්මතාවයක් නිසා එයා බැඳෙන්නේ නැහැ, එකතු වෙන්නේ නැහැ. ඒ නිසා අර චිත්තක්ෂණේ ගැන නොදැන කටයුතු කරන අය ගැන, සත්‍යයන් ගැන පුදුමාකාර දහම් සංවේගයකින් ඒ අය දිහා බලනවා. ඉතින් මේ මනස ඊටාම පැහැබර මනසක් බවට පත් වෙනවා. එයා තුල පිහිටන්නේ අරහං ආදී ගුණ. එයා එතකොට බුදු ගුණ දන්නවා. දහම් ගුණ මනවින්ම අනුගමනය කරා. ඉබේම එයා සංවර වුණා. එයාගේ net පහළට හැරෙනවා. එයාට බලන්න මේ ලෝකේ තව අලුතෙන් දෙයක් නැහැ. එයා බලලා ඉවර කරා. බලන්න ලෝකයේ දෙයක් එයාට නැහැ. විඳින්න දෙයක් නැහැ. අහන්නත් දෙයක් නැහැ. ඒ නිසා එයාගේ ඇහැ තෘප්තිමත් වෙලා. ඒ නිසා එයාගේ net දෙක පහළට හැරිලා එයා භික්ෂුවක් වෙලා. එයාගේ ඇස කනත් එයාගේ භික්ෂුවක් වෙලා. නාසයත් දිවස් ශරීරියත් මනසත් කියන මේ හැම දොරක්ම භික්ෂුවක් වෙලා. එයා බැලීමේ තෘප්තිමත් භාවයට පත් වෙලා අවසන්. නිසා එයාට නෙක්ඛම්ම ඇති වෙනවා. නෙක්ඛම්ම කියන්නේ නික්මීම. මොනවාගෙන්ද? මේ සංවේග ධර්මයන්ගෙන් නික්මෙන්න හිතනවා. ඒ තරම් සංවේගව බොහොම සංවේගයෙන් තමයි එයා අන්න ඒ කෙරෙහි දැකලා මේකෙන් නික්මලා යන්නේ. අව්‍යාපාද එයාට කාස් සමගවත් ගැටීමක් නැහැ. ගැටෙන්න කෙනෙක් පුද්ගලයෙක් එයා දන්නේ නැහැ. දන්නේ චිත්තක්ෂණ කීපයක් මත මේ රූපේ පවතින්නේ නැති බව විතරයි. ඒ නිසා එයා අව්‍යාපාද. එහෙනම් එයා ගැටෙන්නේ නැහැ. අවිහිංසා. එයාට තව කෙනෙක් නැහැ ලෝකේ හිංසා කරන්න. ඒ නිසා අවිහිංසා කිව්වේ මෛත්‍රිය. මුළු ලෝකයටම එයාගේ මෛත්‍රිය පැතිරිලා යනවා. ඒ නිසා එයාගේ මනස පුදුම ලස්සනක් තියෙනවා. එයා එකකින් නිදහස් වුණා. මිදුණ කෙනා අර ධර්ම සංවේගයෙන් මුළු ලෝකයටම සමානවම මෛත්‍රිය පතුරවා හරිනවා. මේ විශ්ව ධාතුවටම ගලාගෙන යනවා.